ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ දැනුම් මඩුව අපිත් සමගයි. අපි අද කතා කරන්න හදන්නේ ශ්‍රී ලංකා කොඩිය ගැනයි. ඉතින් ශ්‍රී ලංකා කොඩියේ ඉතිහාසය පිළිබඳ කතා කරොත් ශ්‍රී ලංකාවේ පළමුව රජ වූ විජය රජතුමා බුද්ධ වර්ෂ 486 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බවට පැවසෙනවා. එදා සිට සිංහලයාගේ සංකේතය ඉතා වැදගත් සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉහළින්ම තිබිලා තියෙනවා. දකුණු ඉන්දියාවෙන් ආ පාලකයෙකු වූ විජය රජු මේ භාවිතා කළේ නිදහස සහ බලාපොරොත්තුව සංකේතවත් වන අයුරිනි. දුටුගැමුණු රජතුමාද එකල උතුරු හා බටහිර ප්‍රදේශවල බලය අත්පත් කරගෙන සිටි එලාල රජු සමග යුද වැදීමේදී එම කටයුතුවලදී සංකේතාත්මක දජ භාවිතා කළ බවත් ඉතිහාසයේ පැවසෙනවා. දුටුගැමුණු රජු යුද වැදීමේදී ඔහු සමගින් රැගෙන ගිය දජය තුල ඉහළින් හිරු හා සඳු තිබූ අතර තේජාන්විත සිංහයෙකුගේ දකුණු අතින් කඩුවක් දරා සිටි බවද පැවසෙනවා. ඉන්පසුව දජයක් භාවිතා වූයේ 1815 දී මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වූ අන්තිම රජුගේ රාජ්‍ය පාලනයේ කාලය අවසන් වීමේදීය. එනම් නුවර රදළ පෙළයන් විසින් බ්‍රිතාන්‍ය සමග මාර්තු 2 වන දින අත්සන් තැබූ නුවර ගිවිසුමේදීය. මෙම ගිවිසුම මගින් 3 වන ජෝර්ජ් රජු ශ්‍රී ලංකාවේ රජු බවට පත් වූ අතරම එහිදී සිංහලයන් රැගෙන ආ සිංහල කොඩිය එක්සත් කොඩිය බවට පත් වී එය ජාතික කොඩිය බවට නම් කළහ. ඉංග්‍රීසි ජාතිකයන්ගේ භාවිතයට ඔවුන්ගේම වූ කොඩියක් තිබුණු අතරම එම සිංහ කොඩිය ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට රැගෙන ගොස් එය රාජ්‍ය ආරෝග්‍ය ශාලා භූමියේ තැන්පත් කළ බව පැවසෙනවා. වර්ෂ 1948 දී එවකට පැවති ජාතික කොඩිය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තීරණය කළද එය 1953 හා 1972 යන වර්ෂවලදී වෙනස්කම් වලට භාජනය වූ අතරම එම වර්ෂය තුලදීම කොඩියට බෝගසේ කොළ 4ක් සෑම මුල්ලකම පිහිටන අයුරින් ඇතුළත් කරනු ලැබුවේ ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ මූලිකත්වය මතය. එකල ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. අපගේ ජාතික කොඩියේ සංකේත පිළිබඳ අධ්‍යයනය කළහොත් එහි කහ පැහැයෙන් වර්ණවත් වූ සිංහයාගේ නිරූපණය වන්නේ ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය පෙන්눔 කරයි. තවද බෝකොළ සතර තුලින් මෙත්තා කරුණා මුදිතා හා උපේක්ඛා යන සුචරිත ලක්ෂණ මෙයින් පිළිමිගු වේ. සිංහයාගේ කඩුව තුලින් ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයාගේ බල පරාක්‍රමය පෙන්눔 කරයි. සිංහයාගේ හිසෙහි ඇති රැලි ගැසූ කෙස් මගින් ආගමික පිළිවෙත් ප්‍රඥාව සහ ධානය පෙන්වයි. කෙස් 8ක් ඇති සිංහයාගේ වලිගය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්눔 කරයි. සිංහයාගේ රැවුල මගින් පවිත්‍ර වචනය පෙන්눔 කරයි. කඩුවේ ඇති මිට මගින් වාතය, ජලය, ගින්දර සහ පොළොව යන ආදීන් රට සමන්විත වූ බව පෙන්눔 කරයි. සිංහයාගේ නාසය මගින් බුද්ධිමත්කම පෙන්눔 කරයි. සිංහයාගේ ඉදිරිපාද දෙක තුලින් සම්පත් පරිහරණයේ නිවැරදි බව පෙන්눔 කරයි. තැඹිලි පැහැති තීරුව මගින් දෙමළ ජන වර්ගයත්, කොළ පැහැති තීරුව මගින් මුස්ලිම් ජන වර්ගයත් පෙන්눔 කරයි. කහ පාටින් වට වූ මායිම තුලින් සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ග ඇතුළු සියලුම ජාතීන් සහ සංස්කෘතීන් වල සිටින මිනිසුන් එකට එක්ව සමගියෙන් වාසය කරන බව පෙන්වයි. තද රතු පැහැති පසුබිම තුලින් බහුතර සිංහල ජනයාත් සිංහයා මෙන්ම මෙම වර්ණයද රජවරුන් විසින් පැරණි කොඩිවල භාවිතා කර ඇත. ඉතින් අදට අපේ වීඩියෝව අවසන්. වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.